අද ඔයාලට ගෙනාවේ මේ කාලේ හැදෙන ගස්වල හැදෙන ඔන්න මේ පොලොස් ගැනයි කියන්න යන්නේ. පොලොස් ටික කෑලි කපලා තුන දාලා මම ලෑස්ති කරලා ඊළඟ පොල් ගෙඩියක් කපලා පොල් ගෙඩියක් ගාලා ඔන්න දැන් මෙතෙන් මේ මිටි කිරක තමයි මම මේ මිරික ඉන්නේ. ඊට පස්සේ මිටි කිරි ටික අපි හොඳට මිරිකලා ගන්නවා. බලන්නකෝ. ඉතින් ඊට පස්සේ දැන් මම පොලොස් ටික මේවා කරලා ලිපේ පොඩ්ඩක් හත් වෙන චුට්ටක් තියලායි තියෙන්නේ. ඒව තමයි අලුත් විදිහේ ක්‍රම එක එක්කෙනා හදන විදිය. ඔන්න බලන්නකෝ දැන් මේ මිටි කිරි මම දැන් ඔන්න හොඳට මිරිකනවා. හොඳට මිරිකලා පොල් ගෙඩි එක මිටි කිරිනේ. ඉතින්ලා ඊට පස්සේ දැන් ඔන්න හෙක්කව කරගන්නයි. දැන් මේ ලසු දානම් පෙරලා ඉතින් දැන් ඔන්න භාජනයේට හෙක්කව කරගන්නවා. මේ බලන්නකෝ හොඳ උකුග තියලා තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ හොඳට මිරිකලා අරගෙන අපි මේක ඊළඟට ඔන්න දැන් හොඳටම වෙනවා. ඊට පස්සේ අපි මේ 1 2 3ක්ම මිරිකන්නවත් ඕන මේකේ. 3 නෙමෙයි 4කුත් මිරික ගන්න ඕන. ඒත් ඉතින් අපි ඉස්සෙල්ලාම බලමුකෝ දැන් මේ පළවෙනි මිටි කිර අපි දැන් මොකද කරන්නේ කියලා. ඔන්න දැන් මේ මිටි කිරි ටික අපි ලිපේ තියෙනනේ දැන් පොලිස් භාජනේ ලෑස්ති කරලා. ඔය ගෙන්දර චුට්ටකුත් දාලා තියෙන්නේ රත් වෙන්න. දැන් ඉතින් ඔන්න ඕකට අපි ඕකට මිටි කිරි ටික දාලා ඊට පස්සේ 1 2 මිටි කිරි ටික පහු කිරි ටිකක් දානවා. දාලා තියෙනවා. මේ බලන්නකො හොඳට දැන් ඉතින් තැම්බෙන්නයි යන්නේ මේවා. අර 3 5ම දාපු මිරිස් කුඩු තමයි දාලා තියෙන්නේ. මේ බලන්නකො ලස්සනට හැඳෙන ඇටි. ඉතින් දැන් ඔන්න අපි මේකට තවත් රහසක් කියලා දෙන්න. ඉතින් ඔන්න මේ යන්නේ මේ බලන්න පොල් එල්ලකුත් මම මේ ලිප් වලට දාලා තියෙනවනේ. හැබැයි ඉතින් මේකේ අලුත්ම රහස තමයි අමු පොල් එල්ලක් දානවා නම් වඩාත්ම හොඳයි. එතකොට මේකේ මේ තෙල් පෑදෙන ගතිය වැඩි. මේවා පරණ ක්‍රම. මේ බලන්න මම ඒකයි මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේ බලන්න අමුතු ක්‍රම තමයි එක එක්කෙනාගේ තියෙන්නේ. ඉතින් දැන් හොඳට ওই තෙල් පෑදීගෙන එන්න තමයි දැන් මේ මද ගින්දරේ පොලොස් ටික තම්බා ගන්න. බලන්නකෝ තැම්බෙන ලස්සන කොහොමද කියලා. ඉතින් ඕම තමයි ඔන්න පොලොස් ටික දැන් ලිපේ හොඳට පැහැපැයි දඟල නට දැන් මේ බලන්න තෙල් පෑදිලා ටිකක් තියෙන හැටි උණු ඇඹුල් ගානට දාලා රම්පේ කරපිංචා සුදු ලුණු උළුහාල් සූදුරු මහදුරු දාපු මිරිස් කුඩු එකයි කරපිංචාක් දාලා කුරුඳු පොතු ගොරක දාන්නත් ඕන. එතකොට තමයි හොඳට රහල්ලන්නේ. හරි සුවඳයි මේක. වල දැනෙන්න තුනට මට නම් දැනෙනවා. හරිම සුවඳයි. දැන් ඔන්න අපි 4 වෙනියට ඉතුරු කරගත්තු කිරි වගේක් තියෙනනේ. මේ කිරි එක අපි දාන්නේ පස්සේ. දැන් ඔන්න අර ටික හොඳට තැම්බුණාට පස්සේ කිරි ගතිය අඩු වුණාට පස්සේ ඔන්න ඉතින් අපි ආපහු මේ කිරි එක දානවා. මේ බලන්නකෝ. දාපුවා මොකද වෙන්නේ කියලා. ඉතින් එතකොට තමයි මේක මේ 4 වෙනි කිරි දාන්නේ රහස තමයි හොඳට තෙල් පෑදෙනවා. හොඳට තෙල් පෑදිලා පොලොස් එක ලස්සනට තෙල් ගතියත් එක්ක තියෙනවා. මේ බලන්න. දැන් ඔක ටික ටික තැම්බීගෙන එද්දි තෙල් ගතිය පෙන්නන. දැන් ඔයාලට මම පෙන්නන්නම්කෝ වීඩියෝ එකකින්. ඒක තියෙන හැටි කොහොමද කියලා. මේ බලන්නකෝ. ඔය දැන් ඔය පැහි තියෙන්නේ. තෙල් ගතිය තියෙන හොඳට ලස්සනට තෙල් ටික හැදෙනවා. ඔයාලට බලන්නකෝ. සද්දෙත් ඇහෙන්නේ ඉතින් ඔය තෙල් ටික හොඳ ලස්සන ඔය බලන්න. මද ගින්දරේ තිබ්බාම සද්දෙට හොඳට පැහි ඔය තියෙන තෙල් ටික ලස්සනට හැදිලා. ඕම් බලන්න තෙල් පෑදෙනවා. රහස තමයි 4 වෙනි කර අන්තිමට දාන්න ඕනේ අපි. සේරම එකට තියන්න නැතුව අන්තිමට දාපුවම මොන බලන්න ඔය ලස්සනට හැදිලා තියෙන හැටි තෙල් පෑදිලා. මද ගින්දරේ තමයි ඔය තියෙන්නේ. ඔන්න බලන්න කොහොමද මේක හරිම රහයි සුවඳයි. දැම්මම කන්න තරම් හිතෙනවා ලිපේ තියෙද්දි. ඒ තරමටම රසට හොඳට හැදිලා තියෙනවා. මේ බලන්න. ඔන්න බාගත්තට පස්සේ